English is not our mother tongue. English කියලා කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයි. So it's quite normal to make mistakes when speaking. කතා කරද්දී වැරදි අඩුපාඩු ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. But if you can follow a method in an effective way, you will be successful in the language. ඔබට පුළුවන් නම් කිසියම් ක්‍රමවේදයක් භාවිතා කරන්න. ඒකෙදි ඔබට මේ භාෂාව තුළ සාර්ථක වෙන්න පුළුවන්. නමුත් නිවැරදිව ඔබට මෙම video series එක ඩිසයින් කරලා තියෙන්නම මේ භාෂාව තුළ සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න. So, this video series is designed for you to become a successful person in the language. So this is your YouTube channel, U-Turn. මේ ඔබේ YouTube channel එක U-Turn. I have a box in my hand. මගේ අතේ පෙට්ටියක් තිබෙනවා. So it's in my hand. In my hand, you can see I'm holding it. මම මේක රඳවගෙන ඉන්නවා safely, ආරක්ෂිතව. So there we use the word in. In. I have a box in my hand. But now I have a box on my hand. දැන් මගේ අත මතයි මේ box එක තියෙන්නේ. ඒකෙදි අපි use කරන word එක on. මම මේ විදිහට අල්ලගෙන ඉන්න වෙලාවකදී තමයි in කියන එක use කරන්නේ. On my hand. I have a box on my hand. දැන් box එක අපි උදාහරණයට ගත්තේ මේ පාඩම පහසු වෙන්න මිස අපිට නැතිනම් වෙනත් ඕනෑම දෙයක් අපි මේ විදිහට තියාගෙන ඉන්නකොට අපිට ඒ දේ භාවිතා කරන්න පුළුවන්. So now you can see I have a pen in my hand. Usually අපි use කරන word එක in because මොන හරි දෙයක් අපි අල්ලගනිද්දි ඒක රඳවා ගැනීමක් අපි කරනවා නොවැටෙන්න. ඒ නිසා අපි in කියන එක use කරන්න පුළුවන්. I have a key in my hand. මගේ අතේ අතුරක් තිබෙනවා. I have a book in my hand. මගේ අතේ පොතක් තිබෙනවා. ඒ විදිහට use කරන්න පුළුවන්. නමුත් අපි මේක safely නැතිව මේ විදිහට තබාගෙන සිටිනවා නම් මේකෙදි on කියන word එක තමයි use කරන්නේ. This box. මම මේ box එක move කරන්න යන්නේ. What is move? Move කියද්දී ඒකේ තේරුම වෙන්නේ change the position. තිබෙන තැන වෙනස් කිරීම. එතකොට මම මේ box එක දැන් මගේ අතේ තිබෙනවා. මම මේක I'm going to put the box on the table. මම මේ box එක මේසේ මත තබනවා. ඊට පස්සේ මම මේක මට move කරන්න පුළුවන්. Move the box forward. Move the box forward. දැන් මේ විදිහට මම box එක ඉස්සරහට move කරා. Forward ඉදිරියට. Move the box backward. Move the box backward. පසුපසට. මේ විදිහට move කරනවා. Move the box to the left. Move the box to the left. වම් පැත්තට move කරනවා. Move the box to the right. Move the box to the right. අපි දකුණු පසට move කරන්න කියන්නේ. මේ විදිහට move කරා. මම අපිට දෙයක් කියන්න ඕනේ. මේ පාඩම පහසු වෙන්න අපි මේක command එකක් විදිහට යම්කිසි විධානයක් විදිහට තමයි භාවිතා කරන්නේ. වචන ඔබට පහසුවෙන් මතක තබා ගන්න. ඒක නිසා තමයි මේ වචනෙන් ඒ කරන්න කියන action verb එක යොදලා තමයි ඒක පටන් ගත්තේ. ඒකදී අපි කියන්නේ command එකක් විදිහට තමයි ඒක අපි සලකන්නේ. So we have more other movements as well. තව movements තියෙනවා. ඒකදී භාවිතා කරන්න පුළුවන් වචන වෙනස් වෙනවා. දැන් අපි normally අපිට පාවිච්චි කරන්න පුළුවන් වචනේ තමයි move කියන්නේ. Change the position. තැන වෙනස් කරන්න කියන එක. ඒකෙදි අපි normally move කියන word එක use කරා. නමුත් if you can move this box without lifting, මේක මේ surface එකෙන් මේ මතු පිටෙන් ඔසවන්නේ නැතිව මේ box එක අපිට move කරන්න පුළුවන් නම් ඒකෙදි අපි use කරන වචන වෙනස් වෙනවා. දැන් මේ box එක බර නැහැ. This is not a heavy box. මේ box එක heavy නෑ. ඒ වගේම මේ surface එක smooth. මේ surface එක සුමටයි. මේක ඉස්සෙල්ලා යන්න පුළුවන්. උතර මම මේ box එක මට slide කරන්න පුළුවන්. Slide the box. Slide the box forward. මේ විදිහට box එක slide කරනවා ඉස්සරහට. Slide the box backward. මට දැන් box එක backward slide කරන්න පුළුවන්.
slide the box to the left, slide the box to the left. මම slide කරා to the left. slide the box to the right, slide the box to the right. මේ විදිහට ලකුණු පසට slide කරා. මේකෙදි අපි slide කියන word එක use කරේ. මේක easily move කරන්න පුළුවන් නිසා on the surface එක මත පිට පහසුවෙන්. not only a box එකක් පමණක් නෙමෙයි. අපිට slide කරන්න පුළුවන් දේවල් තවත් තිබෙනවා. ඒ හැම දෙයක්ම පහසුවෙන් move කරන්න පුළුවන් නම් surface එක දිගේ තමයි අපි මේ word එක use කරන්නේ. බර දේවල් නෙමෙයි. heavy දේවල් නෙමෙයි. you can slide a gate එකක් slide කරන්න පුළුවන් අපිට. අපිට කියන්න පුළුවන් slide the gate open, slide the gate open. gate එක slide කරලා open කරන්න. can be easily open. ඒක placing open කරන්න පුළුවන් gate එකක් නම්. right. slide the window open. සමහර windows තියෙනවා ඒක slide කරලා තමයි අපිට open කරන්න පුළුවන්. slide the mat mat එක අපි තුමු slide the mat to the left. ඔය mat එක වම් පැත්තට slide කරන්න. ඒ පැදුර වම් පැත්තට slide කරන්න. slide the doormat එක slide කරන්න. ඒකට ඒක easily අපි surface එක මත පිටම අතර ගන්න නැතුව ඇදලා ගන්නවා easily. slide the curtains slide කරන්න. ඒ වගේම slide the screen එක slide කරන්න, තිරය slide කරන්න. slide the drawer කිව්වේ ලාච්චුව අපිට slide කරන්න පුළුවන්. ඒ වගේ තැනදීත් අපි slide කියන word එක use කරනවා. when you dine with your family, ඔබේ පවුලේ අයත් එක්ක dine කරනකොට කෑම ගන්න වෙලාවේදී you sit at the table එකේ ඔබ වාඩිලා ඉන්නවා table එකට. ඒකෙදි dishes තිබෙනවා, plates තිබෙනවා, glasses තිබෙනවා. You can ask someone to slide something across the table. ඔබට පුළුවන් දැන් ඉන්න කෙනෙකුට කියලා යම් දෙයක් dish එකක්, plate එකක් තමන්ගේ ළඟට කරගන්න. මේ slide කියන word එක පාවිච්චි කරලා slide the dish across the table. slide the dish. අපි තුමු dish එක මෙතන තිබෙනවා. ඒ dish එක මේ විදිහට අපි එහා පැත්තට slide කරලා දෙනවා. මෙන්න මේ කියන අවස්ථාව මාරු වීම තමයි එතන across the table කියලා කියන්නේ. slide the plate across the table, slide the glass across the table. ඒ විදිහට ඒ ඉල්ලීම කරාට පස්සේ මේක මෙන්න මේ විදිහට තමයි slide කරලා දෙන්නේ එහාට. ඔසවන්නේ නැතිව. ඒ තමයි අපි slide කියන word එක යොදාගත්ත විදිය. දැන් අපි කතා කරමු තවත් ඒ වගේම word එකක් අපිට use කරන්න පුළුවන්. this particular thing is heavy. මේ දේ බරයි. අපි හිතමු එහෙම. එතකොට අපිට slide කරන්න අපහසුයි. අපිට effort එකක් යොදන්න වෙනවා. යම්කිසි බලයක් යොදන්න වෙනවා මේක move කරන්න. ඒකෙදි අපි යොදන word එක push. මේක push කරන්න වෙනවා. අපිට ඒක දොරක් වෙන්න පුළුවන්. push the door open. දොර push කරලා අරින්න කියලා කියනවා. push the button එක push කරන්න. ඒකට අපි ඒකෙදි යම්කිසි බලයක් හදලා ඒ button එක push කරනවා. right. push the shopping cart එක තල්ලු කරන්න. ඒකෙදිත් push කියන word එක ඔබ දන්නවා. shopping cart කියවට පස්සේ අපි shopping ගියාම අපි බඩු ටික දාගන්නවා cart එකකට. ඒ cart එක push කරන එක ගැන තමයි එතන කතා කරන්නේ. when a car is broken, you need to push the car. අපි වාහනයක් කාර් එකක් broken වෙලා ඒතකොට ඒකෙදි අපි ඒ කාර් එක push කරන්න, තල්ලු කරන්න ඕන. ඒ word එක push කියන එක තමයි යොදාගන්නේ. ඒ වගේම push the swing එක ඔන්චිල්ලාව තල්ලු කරන්න. අපි ඒකෙදි push කියනවා. තවත් important භාවිතයක් තමයි, වැදගත් භාවිතයක් තමයි push the chair under the table. ඔබ chair එකක වාඩිලා ඉඳලා නැගිටිනකොට එතන table එකට අපි ඒ chair එක push කරනවා. ඒක තමයි එතන එක manner එකක් තියෙන්නේ. without lifting අපි ඒ chair එක push කරනවා. table එක දිහාවට අපි ඒක තල්ලු කරනවා. ඒ තවත් අවස්ථාවක් ගනිමු. ඒකෙදි මේ surface එක smooth නැහැ, ඒක rough. ඒ වගේම අපි move කරන්න යන දෙයක්, බර දෙයක්, ඒකෙදි අපිට මේක සමහරවිට ඇදගෙන යන්න සිද්ධ වෙනවා. ඒකෙදි අපිට භාවිතා කරන්න වෙන word එක drag කියන word එක. drag ඇදගෙන යනවා කියන්නේ.
drag the box on the surface එක දිගේ මේ විදිහට box එක ඇදගෙන යන්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙදි drag කියන word එක use කරනවා. ඒකෙදි මතු පිට මේකේ surface එක rough වෙලාවක මේක අපහසුතාවය නිසා තමයි ඒ word එක අපිට use කරන්න වෙන්නේ සහ යොදන්න තිබෙන effort එක එතනදී වැඩි. සමහරට log එකක් වෙන්න පුළුවන්, කොටයක් වෙන්න පුළුවන්. ඒක අපිට drag කරගෙන තමයි යන්න සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු මේ box එක අපිට තියෙන තැන අනුව යම් භාවිතයන් කීපයක් තිබෙනවා. ඒකත් අපි බලමු. Put the box in the middle of the table. In the middle of the table. අපි මේ table එකේ මැද මේ box එක තබනවා. ඒකෙදි in the middle of the table. ඒ විදිහට in use කරා. ඔන්න මේ in කියන වචනේ තමයි use කරේ. But if you want to move this box to the corner. මේ මුල්ලට අපිට මේ box එක තියන්න ඕනේ. ඒකෙදි අපි යොදා ගන්න වචනය on the corner කියලා. Put the box on the corner. Put the box on the corner. මේ මුල්ලෙන් අපි මේ box එක විදිහට තියනවා. ඒකෙදි අපි මතක තියාගන්න ඕනේ මේක ආවරණීය ප්‍රදේශයක් නෙමෙයි, එලිමහන් ප්‍රදේශයක්. ඒ වගේ අවස්ථාවක තමයි මේ ඒ වගේ අවස්ථාවක තිබෙන මුල්ල කතා කරද්දී අපි on කියන word එක use කරා on the corner කියලා. But when we talk about inside, අපි ඇතුළත ගැන කතා කරනවා නම් ඒකෙදි අපි ඒ වගේ අපි තුමු එක කාමරයක්, කිචන් එකක්, house එකක් එකතර පිට ඇතුළේ තිබෙන මුල්ලක් ගැන කතා කරන්නේ in the corner කියලා. අපි හිතමු tap එකක්, sink එකක් තිබෙනවා කිචන් එකේ එක කෙළවරක. අපි කියනවා there is a sink in the corner කියලා. කොස්ස තිබෙනවා මුල්ලේ. The broom is in the corner. broom එක තිබෙන්නේ මුල්ලේ. But if that particular thing is outside, ඒ දේ තිබෙන්නේ එළියේ නම් අපි හිතමු මේ නිවසේ එළියෙත් ඒ වගේම මුළු තිබෙනවනේ. ඇතුලේ පමණක් නෙමෙයි. ඒතර ඒකදී අපි use කරන්නේ in නෙමෙයි on the corner. There's a tap on the corner. අර මුල්ලේ tap එකක් තියෙනවා. එතකොට ඒ tap එක තිබෙන්නේ එළියේ පිටත. ඒකදී අපි on කියන word එක use කරා. දැන් මම මේ box එක toss කරන්න යනවා. Toss the box. මේ විදිහට toss කරා. toss කරනවා කියලා කියන්නේ එතකොට ඒක carelessly ප්‍රවේශමක් ලොකු සැලකිල්ලක් කියන එකක් නැතිව විසිකිරීමක්, උඩ දැමීමක් වගේ දෙයක් තමයි toss කියලා කියන්නේ. You can toss the key onto the table. Toss the key onto the table. මේ සුරට key එකක් අතේ තියෙන යතුර මේ විසි කරන්න පුළුවන්. එතකොට ඒක toss කියන word එක use කරනවා. මේකදී අපිට හරිම aim එකක් ඇතුව කරන දෙයක් නෙමෙයි. Toss the ball. Toss the ball. ball එක toss කරන්න. එතකොට මේ ball එක අපි උඩ දානවා. ඒකදී toss කියන word එක use කරනවා. Lift the box. Lift the box. මේක box එක මේ විදිහට lift කරනවා. lift කරනවා කියන්නේ තිබෙන මතු පිටින් ඉහළට මේ දේ ඔසවනවා කියන එක. එතකොට not only a box එකක් විතරක් නෙමෙයි අපිට lift the baby නේද? අපිට දරුවෙක් ඒ විදිහට ඔස්සනවා. ඒ විදිහට භාවිත කරන්න පුළුවන් lift කියන word එක. So now we have come to the end of the program. වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා තියෙනවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හමු වෙමු. See you in the next video. Stay blessed. But don't forget to like, share and subscribe. අමතක කරන්න එපා. like කරන්න, ඒ වගේම ඔබේ යාළුවන්ට share කරන්න, subscribe කරන්න. මේ ඔබේ YouTube channel එක U-Turn